හායි හැමෝටම මේ මම චූටි දෙයක් කතා කරන්න ආවේ පොඩි මේ දවස්වල මට පොඩක් අහන්න ලැබෙන දෙයක් මේ අපි විද්‍යාව ඉගෙන ගත්තා කියලා අපි කරන්න හොඳ නැති දෙයක් තියෙනවා ඒ තමයි මේ විශ්වයේ තියෙන හැමදේම සබහාදාමේ හැම සංසිද්ධියකටම විද්‍යාත්මක අර්ථ දැක්වීම දෙන්න යන එක අපි ඒක කරන්න හොඳ නැහැ මොකද අපි විද්‍යාව කියලා මේ ලෝකේ දැනට තියෙන්නේ එක දියුණු වෙමින් පවතින ශාස්ත්‍රයක්. ඒ වගේම සමහරක් දේවල් වලට අර්ථකථන දෙන්න අපි ප්‍රයෝගී කරගන්න දෙයක්. නමුත් මේ විශ්වයේ විද්‍යාව කියලා විෂයක් නැහැ. මේ යම්කිසි මෙකැනිසම් එකක් තියෙනවා මේ විශ්වයේ දේවල් සිද්ධ වෙන. එතකොට අපි ඉගෙනගෙන තියෙන මේ චූටි විද්‍යාවෙන් අපිට ඔය හැම දෙයකටම ඩෙෆිනිෂන් එකක් දෙන්න යන්න බෑ. මේ අර්ථ දැක්වීමක් දෙන්න යන්න බෑ. ඒකින්ද අපි දන්න විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, ඔප්පු කරන්න බැරි දේවලුත් තියෙනවා. අපි ඕක නිහතමානීව මිනිස්සු විදියට පිළිගන්න ඕනේ, උගත් මිනිස්සු හැටියට. හරි. එතකොට මොකද ස්වභාව ධර්මයේ සමහර සංසිද්ධීන් තියෙනවා. ඒවට අපිට කොහෙත්ම විද්‍යාත්මක අර්ථ දැක්වීමක් දෙන්න බෑ. සමහර හාස්කම් සිද්ධ වෙනවා. අපිට මේවා බොරු මිත්‍යාමත එහෙම කියලා නැති ඒවා අවතක්සේරුවට ලක් කරන්නත් බෑ. එතකොට ඒවැය තියෙනවා යම්කිසි මොකක් හරි අපි නොදන්න සයන්ස් එකක් ඒවා ඇතුලේ තියෙනවා. එතකොට අපි දන්න සයන්ස් එකෙන් අපි හැමදේම අර්ථ දක්වන්න හොඳ නැහැ. අපිට විද්‍යාවට ගෝචර නොවන ඕන තරම් සයන්සස් අපි දන්න විද්‍යාවට ගෝචර නොවන ඕන තරම් සයන්සස් ඕන තරම් විද්‍යාවල ඕන තරම් විෂයන් මේ විශ්වයේ තියෙන්න පුළුවන් කියන එක මිනිස්සු විදියට අපි දැනගන්න ඕනි. මට ඕකයි කියන්න අවශ්‍ය. Thank you.